අද මෙහි UAE National Day එක. ඉතින් හැමෝටම නිවාඩු. ඒ නිසා අපිත් ගෙදර ඉන්නේ නැතුව එළියට යන්න කියලා තීරණය කරා. ඒ යන අතරමඟදී පොඩි බඩගින්නක් ඇවිල්ලා අපිට හිතුණා පීට්සා එකක් කාලා යන තැනට යන්න ඕනි කියලා. මම පෙන්නන්නම් ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා. මේ අපිට ඕන පීට්සා එකේ ෆ්ලේවර් එක තෝරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ලංකාවේ නම් මීට වෙනස් ෆ්ලේවර්ස් තමයි තියෙන්නේ. බලන්නකෝ මේවත් තියනවද කියලා ලංකාවේ. ඉතින් ඔන්න අපි පීට්සා ටික ඕඩර් කරගත්තා. ඉතින් අපි ටේක් අවේ ගත්තේ ඒ වුණාට පස්සේ හිතුණා මෙතනින් අම්ම කාලා යනවා කියලා. මේ තියෙන්නේ චීස් බර්ගර් මෙල්ට් එකක්. අපි එකෙන් දෙකක් ගත්තා. ඉතින් මේක හරිම රසයි. ගොඩක් චීස් තියෙනවා ඇතුලේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පීට්සා එකක්, බාබිකියු පීට්සා එකක් ගත්තේ. පාස්තා ඒත් එක්කම ගාලික් බ්‍රෙඩ් හම්බුණා. ඉතින් මේ චීස් බර්ගර් මෙල්ට් එකත් එක්ක හම්බෙන සෝස් එකත් හරිම රසයි. ඉතින් මේ පීට්සා හට් එකෙන් දෙන මේ පාස්තා එකත් හරිම රසයි. ගොඩක් චීස් තියෙන චිකන් දාලා, මෂ්රූම් දාලා ගොඩක් රසයි මේ පාස්තා එක. අනිත් එක තමයි මේ ඩබල් චීස් බර්ගර් මෙල්ට් එක. මේ ගොඩ දෙනෙක් මම දැක්ක ලංකාවේ අය නම් දාලා තිබ්බා ඒක රස නැහැ කියලා. හැබැයි මෙහි එක නම් ගොඩක් රසයි. මේ වටේත් හොඳට ක්‍රිස්පියට මැද ෆිලින් එකත් ගොඩක් රසයි. ඉතින් මෙහි එක නම් ගොඩක් රසයි ඇත්තටම. ඉතින් මෙහි ඉන්න අය මෙල්ට් එක try කරලා නැත්නම් කාලා බලන්න. ඇත්තට මේක ගොඩක් රසයි. ඔන්න ඉතින් කාලා හැම අපි ගමන යන්න පිටත් වුණා. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු කොහෙටද මේ යන්නේ කියලා. ඉතින් අපි පාක් එකට තමයි ආවේ. ඉතින් වෙනදට නම් මේ වගේ දේවල් දාලා නැහැ මේ පාක් එකේ. හැබැයි National Day එක හින්දා එයාලා වෙනම events organize කරලා තිබ්බා. ඉතින් පාක් එකේ entrance free වුණාට මේවට යනකොට එක එක ඒවාට වෙන වෙනම charge කරනවා. ඉතින් පැයකට වගේ තමයි charge කරේ. ඉතින් අපි ඉතින් බබා සෙල්ලම් කරන කාලේ එළියට වෙලා බලන් ඉන්න අතරේ මට හිතුණා ඔයාලටත් පෙන්නන්න වීඩියෝ එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මෙතන එක එක ෂෝස් තියෙනවා. ඒවා පටන් ගන්න හවස 5ට විතර. අපි එනකොට ඊට ටිකක් කලින් තමයි අපි ඇවිත් තියෙන්නේ. ඉතින් අපි ඒ වෙලාව වෙනකල් හිටියේ නැහැ. මෙතන ගොඩක් ලස්සනයි තවත් රැයට.
ඔන්න දැන් අපි ඉතින් පිටත් වෙන්න තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති එන්ට්‍රන්ස් එක කොහොමද යාලා සරසලා තියෙන්නේ කියලා. බලන්නකෝ ඉතින් ලස්සන මේක ගොඩක් ලස්සනයි ළඟට. මේ තියෙන්නේ එදා දවසේ පාක් එකේ තිබ්බ ප්‍රෝග්‍රෑම්ස් ටික ඔයාලට පේනවා ඇති. ඉතින් රෑ වෙද්දි තමයි ඒ ටික පටන් ගන්න. හවස 4:00 ඉඳන් රෑ 10 වගේ වෙනකල් තිබ්බා. ඉතින් අපි එච්චර වෙලා වෙනකල් හිටියේ නැහැ. ඔන්න ඉතින් අදින් අපේ නිවාඩුවත් ඉවරයි. අපි දැන් මේ ගෙදර යන ගමන් ටිකක් රෑ වෙලා අපි යන්න කලින් රසමරස මිල්ක් කොෆි දෙකකුත් අරගෙන බීලා ටිකක් වෙලා ඉඳලා තමයි ගෙදර ගියේ. එහෙනම් ඉතින් තව දවසක කෑම හදන වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.